තියෙනවා. පාර්ලිමේන්තුවේ කිව්වට පස්සේ දැන් ආයෙ පැමිණිලි වැඩි වෙලා තියෙනවා. මෙතන දැන් අලුතෙනුත් කට්ටියක් ඇවිල්ලා තියෙනවා. කෝටි 90ක් කෝටි 90ක් වගේ වෙන්න ඇවිල්ලා තියෙනවා. අනික එයා බන්ධනාගාරයේ එයා සැප ජීවිතයක් ගත කරමින් තමයි ඉන්නේ. ඒ ඉදි තමයි මෙයා සති දෙකෙන් දෙකට මේක මෙයා කරගෙන ඒ ඇතුළට යන්නේ. එහෙම බන්ධනාගාරයක් ඇතුළත මෙයාට එහෙම කරන්න පුළුවන්. ඒවත් මෙයා කරන්න ඕන පාර්ලිමේන්තුවේදී කතා කරන්න ඕන ඔබතුමා. අනික දැන් විමර්ශනේ දිගටම කරනවා කියලා කියනවා. අපේ සල්ලි අපෝ ගන්න කොහොමද කියන එක. එයාලා කියන්නේ අපේ සල්ලි පණතෙන් පුළුවන් අපේ සල්ලි අරන් දෙන්න. ඒ ගැන මුකුත් කතා කරන්නේ නැහැ. එයා එනවා. එයා දවස් 14න් 18ට ඇතුළට යනවා. අපිට ඕනේ අපේ සල්ලි ගන්න ක්‍රමයක්. එයාගෙන් එක වචනයක්වත් දෙන්නේ නැහැ. ලෝයලා 5 දිනක් දානවා. ඒ දාන්නේ කාගේ සල්ලිද? ඒවා තමයි අපි අහන්නේ. අපේ සල්ලි වලින් තමයි ලෝයලා 5 දිනක් මේ එක නඩුවකට එයා ඉදිරිපත් කරනවා. එතකොට එක ලෝය කෙනෙක්ට 50000 ගානේ දුන්නොත් කීයක් යනවද? ඒවා අපි අහන්න ඕන. අපේ සල්ලි දෙන ක්‍රමයක් එයාගෙන් එන්නේ නැහැ. එයා එනවා යනවා. එයා ඒ සප ජීවිතයක් ගත කරන හින්දා තමයි එයා බය නැතුව ඒක ඇතුළට යන්නේ. අපිට ඕනේ මේ සල්ලි ගන්න ක්‍රමය. අපි සල්ලි දුන්නේ ගිහිල්ලා. එතකොට මේ සල්ලි ගිහිල්ලා බැංකුවට තැන්පත් කරුවේ නොන්දිග ගහ ඉඳලා එතනින් තැන්පත් කරපු පුද්ගලයාව ගන්න ඕන. මේ තැන්පත් කරුවේ කාගේ ගිණුම් වලටද කියලා අහන්න ඕන. අපිට ඕනේ ඒකයි. අපේ සල්ලි දෙන ක්‍රමය ඕනේ. මෙයා එනවා මෙයා ඇතුළට යනවා සැප ජීවිතයක් ගත කරනවා. ආයේ හොරෙන් අප ගන්න එයා උත්සාහ කරනවා. ඒ අප අරගෙන ලංකාවෙන් පිටත් වෙන්නද හදන්නේ. අපි අහන්නේ ඒකයි. මෝෂන් එකකුත් දාලා තියෙනවා අප ගන්න. එයා නිදහස් වෙන්න හදනවා. හදිස්සිය මෙයාට අප දුන්නොත් මෙයා ලංකාවෙන් පිටත් වෙනවා. ඒක 100%ක් අපි දන්නවා. කොහෙන් හරි පිටත් වෙනවා. එතකොට ලංකාවේ ඉන්නේ අංක 1 CID එකක් ඉන්නේ. අපි දන්නවා. මම රජයේ සේවකයෙක් හැටියට මම දන්නවා ලංකාවේ ඉන්නේ අංක 1 CID එකක්. ඒකට මම විසඳුම් දෙන්නම්. පාතාලි ලෝක මිනිස්සුන් අල්ලගෙන එනවා. ලෝක වටේ ගිහිල්ලා. ඇයි මේ කාන්තාව අල්ලන්න බැරි? ඒව අහන්න ඕන. ඇයි මේ නිසඳිව ගන්න බැරි අත්අඩංගුවට? ඇයි චරිත අත්අඩංගුවට ගන්න බැරි? එතකොට CID අධ්‍යක්ෂකතුමා නිදිද? සානි අබේසේකරලා ඉන්නේ. ඊළඟ ඡන්දේ එනකන් ඉන්නේ පණින්ද බලාගෙන. මෙයාව ආයෙ හොයන්නම් වෙන්නෙත් නෑ අපි. ඒකයි අපි අහන්නේ. මෙයා බලන්නෙම දැන් මෙතනින් ආයෙ හොයන්න හම්බෙන්නේ නැහැ. ආයෙ කොයි හරි යන්ගෙන මුතු මාර්ගෙන් හරි යනවා. සමහර ජීවිතේ නැති කරන තැනට ඇති වෙලා තියෙනවා සර්ගේ මේ අපි උදව්වෙන් තමයි මේ ඒවා අපි කටේ වචන බැලන්ස් කරගෙන පාරවල් ගානේ අපි කිසිම අරමුණක් නැතුව ඇවිදපු මිනිස්සු. ඔබතුමා තමයි අපිට මේ යම් කිසි ඔබතුමා බලන්න එකම පවුලෙන් ලක්ෂ 37ක් එකම පවුලෙන් ලක්ෂ 37ක් අවුරුදු 4ක් අවුරුදු 4ක් ගුවන් හමුදාවේ සේවය කරපු මිනිහෙක් හැටියට අදවතින් තාමත් කම්පණයටපත් වෙනවා. T56 ගිනියාවියක් තනි අතින් අල්ලන් වෙඩි තිබ්බ මිනිහෙක්. අද පාරේ යන්න බෑ. ශක්තියක් නැහැ. අද මේසෙන් වැඩ කරනවා. අද මේසෙන් වැඩ කරන තත්ත්වයටපත් කරලා තියෙන්නේ. අද රණවීරුවෙක් හැටියට දායකත්වයේ දීලා තියෙන අවුරුදු 30ක යුද්ධය නිමා කරන්න. අද මේ මිනිස්සයා අද පාරේ යන්න බෑ. ඇඟ පේනවද? කුලී වැඩ කරන්නේ. අන්න ඒකයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මේකට සාධාරණයක කරලා දෙන්න. ලෝකේ ගත්තාම අංක 1 CID එකක් ඉන්න රටක් මේක. ඇයි බැරි මේ කාන්තාව හොයන්න? ඇයි නිසඳිව හොයන්න බැරි? ඇයි චරිත හොයන්න බැරි? මේක කොතනද වැරද්ද තියෙන්නේ? අන්න ඒකයි අපි අහන්නේ. මේකට දේශපාලන මැදිහත් වීමක් තියනවද? මේ රජෙන් තියනවද කියලා අපි ඔබතුමාගෙන් අහන්නේ. ඉදිරිපත් කරන්න ඔබතුමා හඬ නගනවා අපි වෙනුවෙන්. අපි ඔබතුමා පස්සෙන් ඉන්නවා ඕනෑම වෙලාවක. ඒකයි මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ හඬ නගන්න ඔබතුමාගෙන් ඉල්ලන්නේ එච්චරයි මම. Rainbow Garment Technologies New Rainbow නැමැති ආයතන හරහා මම හිතන්නේ දැනට වාර්තා වී තිබෙන ආකාරයට 640කට වැඩි ප්‍රමාණයකට කෝටි 86ක් දැන් කියනවා දැන් කෝටි 90කට ආසන්නයි කියලා. අත් වශයෙන්ම මේ මෙතන සිද්ධ වෙලා තිබෙන්නේ විදේශ රැකියාව වංචාවක්. ඔබතුමන්ලට බලාපොරොත්තුවක් දීලා තිබෙනවා විදේශ රැකියාවකට යවනවායි කියලා. ඒ මුදල් අත් වශයෙන්ම ඔබතුමන්ලාගේ මුදල් වටිනා මුදල්. ඒ කියන්නේ මෙතුමා රණවීරුවෙක්. අනිත් හැමෝම මේ හොරා කාපු මුදල් නෙවෙයි. මේ අමාරුවෙන් දහඩිය වහන්සේගෙන් උපයපු මුදල්. විශාල මුදලක් කොල්ල කාලා තිබෙනවා. ඉතින් මේ කොල්ල කෑම පිළිබඳව මම එදත් මෙතනට ආවා. ඒ ආවේ අත් වශයෙන්ම මේ 640 වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවෙත් හඬ නැගුවා. ඒකට ප්‍රතිචාරත් ලැබුණා. මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ හඬ නැගීමත් එක්ක මේ ප්‍රශ්නය පිළිබඳව යම්කිසි උනන්දුවක් වැඩි වෙලා තිබෙනවා. ඒ අයත් හැමෝම අවබෝධ කරගන්නට ඕන අපි මේ සිදුවෙන හැම දෙයක් පිළිබඳව
හොයලා බලනවා. හැම දෙයක්ම හොයලා බලනවා විතරක් නෙවෙයි අපි විපරම් කරනවා මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඒ ඇත්ත වශයෙන්ම අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරත් මේ අපරාධය කරපු සියලු දෙනාම අධිකරණය හමුවට ගෙන ඇවිල්ලා නැහැ.